මතක තියාගන්න දුක තියෙන්නේ හිතන විදිහත් එක්ක. සතුට නැති වෙන්නේ හිතන විදිහත් එක්ක. ඒකයි හිතන විදියම හදා ගන්න ඕන. හිතන විදිය හදන එකම දේ මොකද්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි හිතන විදිය හදන්නේ. පැහැදිලිද? ඔන්න වේපචිත්ති බන්ධනේ මේ වගේ සුරාසුර යුද්ධයක් ඇති වුණා. මේ සුරාසුර යුද්ධයේදී සක්‍ර දේවේන්ද්‍රයා දෙවිවරුන්ට කිව්වා නෙදුක්වරුනි සුරාසුර යුද්ධය හටගත්තා. මේ යුද්ධයෙන් අපි ජයග්‍රහණය කළොත් වේපචිත්තිගේ කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි කියන පස් තැනින් බැඳලා සුධර්මා දිව්‍ය සභාවට රැගෙන්න ඕන. වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස කැඳෙව්වා. අසුරේනි සුරාසුර යුද්ධය හටගත්තා. මේ යුද්ධයෙන් අපි ජයගත්තොත් සක්‍ර දේවේන්ද්‍රයාගේ කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි ගැට ගහලා අසුර සභාවට රැගෙන එන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි සුරාසුර යුද්ධයෙන් සුරයෝ ජයගත්තා අසුරයෝ පෙරදුනා. ඉතින් සුරයෝ වේපචිත්තිගේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි ගැට ගහලා අරන් ආවා. මහණෙනි මේ ගැට ගැහුවේ ලණුවකින් නෙවෙයි. දන්වැලකින් නෙවෙයි. සිතිවිල්ලකින්. කොහොමද? යම් වෙලාවක හිතනවද වේපචිත්ති මේ සුරයෝ හොඳයි අසුරයෝ අධාර්මිකයි කියලා. සුරයෝ තමයි හොඳ අසුරයෝ අධාර්මිකයි කියලා හිතන ගමන් අත් දෙක මෙහෙම ලියනවා. කකුල් දෙක ලියනවා, බෙල්ල ලියනවා. නිදහසේ ඉන්නවා තමන්ගේ. මෙයා බැරි වෙලාවත් හිතුවොත් සුරයෝ හොඳ නැහැ අසුරයෝ හොඳයි පැනලා යන්න ඕන කියලා හිතන උට ඉබේම අත් දෙකයි කකුල් දෙකයි බෙල්ල හිර වෙනවා. ලිහෙන්නේ හෝ ගැට ගැහෙන්නේ මොකකින්ද? සිතිවිල්ලෙන්. ඔයා මහත්යාගේ ප්‍රශ්නේ ගැට ගැහිලා ඉන්නේ මහත්යට අනියම් සම්බන්ධතාවයක් තියෙන නිසා නෙවෙයි. ඔයා හිතන විදිහත් එක්ක අවවාද කරනවා, අනුශාසනා කරනවා, හොඳ නරක කියලා දෙනවා. මං ගැන හිතන්න බැරි නම් මේ දරුවෝ ගැන හිතලා මූණේ දැලි ගා ගන්න නැතුව අනිත් සමාජයේට මේ ළමයිට හොඳට ජීවත් වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඔන්න මම කිව්වා මට ආයෙ කියන්න දෙයක් නැහැ. මගේ යුතුයකම් ටික මං ඉෂ්ට කරනවා කියලා. පඹේක් හරි මිනිහෙක් විදිහට ඉන්නව නේද කියලා හිත හදාගෙන මේ සංසාරයෙන් මං නිදහස් වෙන්න ඕන කියලා පින් ටිකක් කරගෙන පාඩුවේ ඉන්නවා. අවුලක් නැහැ. උඹ යන තූත්තු කුඩියක ඵලයක් කියලා හිතුවනම් පොඩ අදවත් හිතලා යන්නකෝ. ඔය මිනිස්සු කරක් ගහලා වටේටම ගුටි කාගෙන අවසානයේ ඔය පළවෙනි නෝන ළඟටම වැටෙනවා. එදාට කැතකුණු අත ගාලා කන්න බොන්න දෙනකොට ඔය මිනිසුන්ගේ පපුවල් පිච්චෙනවා. ඔයා දඬුවම් දෙන්න එපා. ඔයා පොල් ගහන්න එපා. ඔයා සාප තියන්න එපා. හිතෙන් අත්හරින්න ඕක. ඇති දැන් අවුරුදු ගානක් පවුල් කෑවත් දරුවෝ ඇදුවා. ඉදිරියටත් ආය අමුතුවෙන් මොනව ලැබෙන්නද? රටේ ලෝකේ මිනිස්සු විනාශ වන්නේ නැතුව හිත හදාගෙන ඉන්නේ. මිනිස්සු ඇවිල්ලා කේලම් කියයි. අතන ඉන්නවා දැක්කා මෙතන ඉන්නවා දැක්කා. මටත් ආරංචි මං අවවාද කරනවා බලමුකෝ තව ටිකක්. අක්කට ඉතින් ඔච්චරම තේරෙනවා නම් පොඩ්ඩක් අවවාද කරන්නකෝ කියලා උන්දටම අවවාද කරන්න පවරලා ඔයා බණ ටිකක් අහන්න. දැන් වැඩි ඕනේ. ඔක කරගන්න බැරි වුණත් ඔහොම හිතනකොට මේ වෙලාවේ පහසුවක් එනවද නැද්ද? මේ වෙලාවෙත් එනවා පහසු. බලන්නකො හිතෙන් ගැටයක් ලිහෙනකොට. හැබැයි ගැටේ තද වෙන්නේ මගේ මහත්තයා කියලා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදාන ස්කන්ධේ ග්‍රහණය කරගත්ත ගම ආයෙ හිර වෙනවා. ඇයි මං මගේ පිවිතුරු ආදරයට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම වද දෙන්නේ?
ඉතින් මම කියලා මේ වස්තු එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස්කන්ධයට මෙහෙම උපාදාන වෙලා ග්‍රහණය වෙලා විඳව මේ මිනිස්සු ඉන්නේ. මගේ පීඩාවත් ඔබගේ පීඩාවත් මගේ සංසාර ගමනත් ඔබගේ සංසාර ගමනත් මේ විදිහටමයි හැදුනේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට ඇල්ලුණා මගේ ආත්මය කියලා.